හරි. ගොඩ දවසකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. මේ දවස්වල ටිකක් අධික කාර්යබහුලතාවයක තමයි ඉන්නේ. අධ්‍යාපන කටයුතු වලට නියැලලා ඉන්න නිසා. එතකොට අද මම ගොඩ දවසකින් ටිකක් දිග වීඩියෝ එකක් කරන්න හිතුවා. ගොඩාක් දිග නෙමෙයි පොඩි එකක්. ඉතින් මම ඉස්සෙල්ලාම දුන්නා නම් මම චන්දනගම් වෙද මහත්තයා කියන නමෙන් තමයි ගොඩක් දෙනෙක් දන්නේ. එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇස් රෝග නැත්නම් අපේ අක්ෂි රෝග ගැන තමයි කතා කරන්න යන්නේ. ඒකට හේතුව බොහෝ දෙනෙක් මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන නිසා සහ මගේ ගාවට බොහෝ රෝගීන් ප්‍රමාණයක් දිනකට එන්නේ ඇස් සම්බන්ධ නැත්නම් අක්ෂි රෝග සම්බන්ධ. ඉතින් මේකට ප්‍රධාන හේතුව වෙන්නේ අපේ දෛනික ජීවිතයේ අපි පවත්වාගෙන යන වැරදි ඉරියව් වෙන්න පුළුවන්. නැත්නම් අපි ඇස් ගැන නොහිතන නිසා. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට ඇස් ගත්තොත් එහෙම අපි කියනවා ළඟ පේන්නේ දුර පේන්නේ දැලක් දැම්මා වගේ හොඳටම පේන්නේ බොඳ වෙලා වගේ චූටි අකුරු පේන්නේ ලොකු අකුරු විතරයි පේන්නේ. ඒ වගේ ඇස් රෝග ගණනාවක් තියෙනවා. ඉතින් මේ ඇස් රෝගවල ප්‍රධාන වශයෙන් අපද ලොකුම හේතුවක් වෙලා තියෙන්නේ ඇස් රෝග හැදෙන්න අපි ඔළුවට යම්කිසි තෙලක් භාවිතා කරන්නේ. මොනියම් හෝ තෙලක්. අඩුම තරමින් ගෙදර හිඳගත්ත පොල් තෙල් ටිකක් හරියට ඔළුවට දානවා නම් කොණ්ඩෙට නෙමෙයි. අපි දාන්නේ ගොඩක් අර තෙල් දාන්නේ කොණ්ඩෙට. කොණ්ඩෙට නෙමෙයි ඔළුවට තෙල් ටික දානවා නම් අපේ මේ ඇස්වල මෙන්න මේ කොටසේ තියෙන හිර වෙන ගතිය. ඒ කියන්නේ මෙහෙන් අපිට එන sannivedanaය මේ ඇස්වලට ඇතුල් වෙන්නේ නැහැ. එතකොට අපි මෙන්න මේ කොටස හිර වුණාම මෙතන තියෙන ස්නායු ටික හිර වුණාම අපිට හැදෙනවා සෙම. අපි එතකොට අත් දෙකින් මේ විදිහට අපි ඔළුව මේ ටික මසාජ් කරනවා, සම්බාහනය කරනවා. ඉතින් ඒ වගේම අපේ තියෙන ප්‍රධාන රෝගයක් ගොඩක් දෙනෙක්ට තියෙනවා මේ ඇස් බැමි නලියනවා. ඉංග්‍රීසි ක්‍රමයට අපි කියනවා අයි ප්‍රෙෂර් කියලා. ඇස්වල පීඩනය වැඩි වෙලා. ඉතින් මේ ගොඩක් දේවල්ට හේතුව අපි මේ ඔළුවට තෙල් ටික දාන්න නැතිකම. අපි තෙල් ටික දැම්මත් toy විදිහට ගානවා මිසක් අපි තෙල් ගාලා මෙන්න මේ විදිහට ඔළුව සුළු වෙලාවක් හරි සම්බාහනය කරනවා නම් මෙන්න මේ ඇස් දෙකත් එක්කම අපේ මේ ප්‍රධාන වශයෙන් ඇස් රෝග වළක්වා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුළු ඔළුවම Tamanට පුළුවන් අත් දෙකෙන් සම්බාහනය කරනවා නම්. ඉතින් ඒ විදිහට ඇස් රෝග වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් අපි අවුව යනකොට ගොඩක් ලංකාව කියන්නේ තරමක් දුරට අවුව තියෙන රටක්. ඉතින් අවුව යන වෙලාවට අපි නිතරම තොප්පියක් පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට පුළුවන් ඇස් වලට අධික සීතල මස් මාංශ වගේ දේවල් එහෙම අපි භාවිතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ඇස් ලෙඩ වලට බෙහෙත් කරනකොට. ඉතින් මේ වගේ දේවල් පුළුවන් අපිට ඇස් රැක ගන්න කරන්න. ඉතින් අපි ඉස්සල්ලාම ඇස් ලෙඩක් හැදුනහම සාමාන්‍යයෙන් අපේ දේශීය වෙදකම අපි කරන දේ තමයි අපේ ශරීරය විරේක කරනවා. අපි දැන් ගොඩක් වෙලාට හිතන් ඉන්නේ ඇස් විරේක කරපුවාම හරි කියලා. නැහැ. අපේ ඇඟ ඇතුළ විරේක කරන්න ඕනේ. ඇඟ ඇතුලෙන් එන පිත 10 මත හැදිච්ච දෙයක් වෙන්න පුළුවන්. වාත කිපීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තුන්දොස් සමනය කරගන්න අපි මූලික වශයෙන් බෙහෙත් දාන්න ඕනේ. වාත පිත කප කියන තුන සමනය කරගන්න ඕනේ. එතනින් පස්සේ තමයි අපි ඇස් වලට අංජන දානවද ඇස් වලට මොන බෙහෙතද පාවිච්චි කරන්නේ විදිහට අපි තීරණය කරන්නේ. විශේෂයෙන් ඇස් වලට බොහෝ හිතකරයි මුගුණු වෙන්න. අපේ ගෙවල් වල හොයාගන්න තියෙනවා මුගුණු වෙන්න. මුගුණු වෙන්න ඇස් වලට ප්‍රියයි. විශේෂයෙන් මුගුණු වෙන්න මුල් කසායක් විදිහට බොන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඇස් වලට හොඳයි තැඹිලි. ඊළඟට අපිට දෙලුම් සමන් පිච්ච මේවා ගෙදර හොයාගන්න තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා මේ ඇස් වලට හිතකර දේවල්. ඉතින් මේ සාමාන්‍යයෙන් ඇස් රෝගීන් හිස් වැසුමක් පළඳිනවා නම් පාවහන් පළඳිනවා නම් ඒක ගොඩක් යහපත්. ඉතින් මෙන්න මේ කොටස හිර වුණාම ඇස් වලට සම්බන්ධ ස්නායු වැඩ නැති වුණාම අක්ෂි රෝග බොහෝමයක් එන්න පුළුවන්. ඉතින් ඒකට සාමාන්‍ය විනාඩි 10ක 15ක පොඩි ප්‍රතිකාරමයකින් ඒ රෝගී තත්ත්වය හොද කරන්න පුළුවන්. විනාඩි 10ක 15ක චූටි ප්‍රතිකාරයකින් ඒක හොද කරන්න පුළුවන්. ඉතින් අපේ ඇස් වලට කඳුළු එන්නේ නැහැ. කඳුළු එන්නේ නැහැ කියන්නේ අපේ අක්ෂි රෝගයක්. ඉතින් මේ වගේ
කරුණු කාරණා තමයි ඇස් වලට බලපාන්නේ. ඉතින් ඇස් රෝගය කියන්නේ මහා ලොකු ව්‍යසනයක් අද වෙනකොට. හැබැයි ඒ තත්ත්වයටපත් විය යුත්තක් නෙමෙයි. ඉතින් විශේෂයෙන් දියවැඩියා තත්ත්වවලදී අක්ෂි රෝග හැදෙනවා. ඒතර අපි දියවැඩියාව සමනය කරන්නේ නැතුව ඇස් රෝග වලට ප්‍රතිකාර කිරීමත් එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. මට TikTok එකකින් ගොඩාක් කාරණා කතා කරන්නට බෑ. ඉතින් මම ඉක්මනටම YouTube එකට සම්පූර්ණ මේ අක්ෂි රෝග පිළිබඳ දීර්ඝ විස්තරයක් සහිත වීඩියෝවක් දාන්නම්. ඉතින් එතකන් හැමෝටම කියන්නේ පුළුවන් තරම් මෙන්න මේ කොටසත් එක්ක මසාජ් කරගන්න ඔළුවට තෙල් ටිකක් දාලා. දවසකට වරක් හෝ. තෙල මොකක් හෝ කමක් නැහැ. එතකොට මේ අපේ ඇස් දෙක පරිස්සම් කරගන්නට පුළුවන්. ඉතින් ඒ වගේ කාරණා ටික කරන්න කියලා මතක් කරනවා. මතක් කරලා ඉතින් මගේ මේ TikTok channel එක follow කරලා නැත්නම් follow කරගන්න. like comment දාන්න, මේවා share කරගන්න. මොකද මේකේ පුජ්‍යලික අරමුණක් නැහැ. මේකේ අපි හැමෝම කෙනෙක් සුවපත් කිරීමේ අරමුණ තියෙන නිසා ඉතින් මේක ඉස්සරහට ගෙනියන්න ඔයාලගේ උදව් උපකාරය දෙන්න. අපි එහෙනම් තවත් මේ වගේ හරවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.